මම දැන් මේ පෙන්වන ශාකය මේ ගහ ඔයාලා අඳුරගත්තද මේ පත්‍ර මේ ගහේම තියෙනවා කොළපාට මල් මේ කඳේ හැම තැනම මුළු ගහේම කොළපාට මල් පිපිලා තියෙනවා මේ ශාකයේ නම තමයි කුප්පමේනියා කුප්පමේනියා කියලා කියන්නේ එහෙල ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. ඉතින් මේ කුප්පමේනියා සමහර අය කෑමට ගන්නවා මැල්ලුම් හැටියට හදලත් කෑමට ගන්නවා. නමුත් සමහර අයට මේක විස වෙන්න අගුණ වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැන දැනගෙන වෛද්‍ය උපදෙස් ඇතුව මේ දේවල් ආහාරයට ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ කුප්පමේනියා අපිට ඖෂධයක් වගේම තමයි බලලුන්ටත් ඖෂධයක් ප්‍රියතම ආහාරයක්. කුප්පමේනියා ගහක් ගලවලා පස් ටික ගසා දාලා ඒකේ මුල් ටික යාලට කන්න දුන්නාම යාලා හරි කැමැත්තෙන් ආහාරයට ගන්නවා. ඉතින් මේ කුප්පමේනියා වියලි දේශගුණ කලාපවල වැඩි වශයෙන් දකින්න පුළුවන්. දැන් මේ අපේ පැත්තේ හැමතැනම වගේ මම අපේ ගෙදර වටේටම වගේ දකිනවා මේ කුප්පමේනියා. ඉතින් මේ කුප්පමේනියා කොළපාට මල් හට ගන්නා ඒක ලිංගික ශාකයක්. මේ කොළපාට මල් හට ගන්නා ඒක ලිංගික ශාකයක්. ඉතින් කුප්පමේනියා ඖෂධයක් කියලා කිව්වනේ. ඉතින් මේකේ ඖෂධීය පැත්ත අපි දැන් කතා කරමු. කැස්ස, මලබද්ධය, ඇද්මුම, සන්ධි ඉදිමීම, සමේ තුවාල, වටපණු රෝග, මූත්‍රා රෝග වැනි රෝග රැසකට ප්‍රතිකාර කිරීමට මේ කුප්පමේනියා ශාකය යොදා ගන්නවා. ඉතින් මේ කුප්පමේනියා ශාකය ඉහළ ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් කියලා මම කිව්වනේ. ඉතින් දැක්ක තැන ගත්තම මම ඉතින් ගලවන්නෙත් නෑ. ඒකට හේතුව තමයි ඖෂධීය වටිනාකමක් තියෙනවා. අනෙක් පැත්තෙන් බලලොන්ගේ ප්‍රියතම ආහාරයක්. මොකද එයාලට ඕන වුණොත් අපෙන් ඉල්ලලා එයාලට කන්න තේරෙන්නේ නැහනේ. අපි දුන්නොත් එයාලා කයි. ඒත් එයාලට ඕන වුණොත් කයි නැත්තම් කන්න නැති වෙන්නේ. ඒත් එයාලට අවශ්‍ය වුණොත් අසනීපකදී එයාලට හොයාගෙන කන්න තියෙන්න ඕනනේ. ඒ නිසා මම මේ ශාකය ගලවලා විසිකන්නේ කොතන දැක්කත්. ඉතින් මේ තියෙන්නේ කුප්පමේනියා කියන ඉහළ ඖෂධීය වටිනාකමක් තියෙන ශාකය.